ඔන්න ළමයිනේ තව ටිකක් ළඟට වරෙල්ලා. අද එළියේ හඳ පායලා තිබුණට මොකද හුළඟේ අමුතු හීතලක් තියෙනව නේද? අර ඈත වෙල්යාය පැත්තෙන් එන ඌ හඬ ඇහෙනවද උඹලට? නෑ නෑ බය වෙන්න එපා බොලව්. ඒ නරි හූවක්. හැබැයි ඔය වෙල පැත්ත දිහා රෑට තනියම බලන්න එපා. මොකද දන්නවද? අද වගේ දවසක තමයි අපේ ගමේ හිටපු චණ්ඩියා සිරිපාලට අර අකරතැබ්බේ උනේ. මේක නිකන් හොල්මන් කතාවක් නෙවෙයි බොල. මේක ගොපළු යකා එක්ක හැප්පෙන්න ගිය මිනිහෙක්ගේ ඇත්ත සිද්ධියක්. දැන් උඹලා දන්නවනේ ගොපළු යකා කියන්නේ කාටද කියලා. හරක් පට්ටි වලට ගාල් වලට අරක් ගත්ත යක්ෂයා. හැබැයි මේක නිකම්ම හරක් බලාගන්න යකෙක් නෙවෙයි. හිතේ කහට තියෙන ලෝභකම තියෙන මිනිස්සුන්ව තමයි මේ යකාගේ ඇහැට වැටෙන්නේ. ඉතින් ඔන්න අහගනිල්ලා. අපේ ගමේ හිටියා සිරිපාල කියලා මිනිස්සෙක්. මිනිහා නම් මහා අහංකාර මිනිස්සෙක්. හරක් පට්ටි 2-3ක්ම මිනිහට තිබුණා. හැබැයි මිනිහා හරක්ට සැලකුවේ හරිම නරක විදිහට. කන්න බොන්න හරියට දෙන්නේ නෑ බොලව්. හැබැයි කිරි ටික නම් අන්තිම බින්දුවටම දොවා ගන්නවා. අනික තමයි මිනිහගේ ලෝභකම. අනුන්ගේ වතු වලට හොරෙන් හරක් දක්කනවා. පන්සලේ ඉඩමටත් හරක් යවනවා. එදා දවස මට තාම මතකයි. මහ මූසල වැස්සක් තිබුණ දවසක්. කළුවර කියන්නේ ඝන අන්ධකාරය. අතක් පයක් පේන්නේ නෑ. සිරිපාලගේ ගාලේ හිටපු වටිනාම වස්සා කළුවා එදා රෑ අතුරුදහන් වෙලා. සිරිපාලට යකා නැග්ගා. මිනිහා ලැන්තෑරුමත් අරගෙන කම්බි පොල්ලකුත් අතට අරගෙන එළියට බැස්සා. මිනිහා තනියම යන්න බය නිසා එහා ගෙදර හිටපු ගුණේවත් ඇදගෙන තමයි ගියේ. ගුණේ කියන්නේ ටිකක් බයගුළු හැබැයි අහිංසක මිනිස්සෙක්. අඩෝ ගුණේ වරින් යකෝ යන්න. මගේ කළුවා කවුරු හරි හොරකම් කරලා. අද නම් අහුවෙන එකව මරාගෙන තමයි මැරෙන්නේ. සිරිපාල ගෝරනාඩු කළා. ගුණේ වෙවුල කිව්වා අනේ සිරිපාල අයියේ මේ මහරෑ ජාමෙට වෙල පැත්තට යන්න එපා. අද අර මාසෝන ගැවසෙන දවසක් නෙවෙයිද? අනික ඔය වෙලේ අයිනේ තියෙන අර මාරගහ යට ගොපළු යකා ඉන්නවා කියලා ගම්මු කියනවනේ. මොන යක්කුද බං? මට ඔය යක්කෝ අදාළ නෑ. මගේ වස්ස නැති වුණොත් මට ලොකු පාඩුවක්. උඹ එනවද නැද්ද? කියලා සිරිපාල ගුණේගේ අතින් ඇදගෙන ආරානිපාත වැස්සේ වෙල පැත්තට ගියා. ඔන්න ළමයිනේ වෙල මැද්දට යද්දී වැස්ස ටිකක් අඩු වුණා. හැබැයි මුළු පරිසරයම අමුතුයි. උලඟ හමන්නේ නිකන් මලමිනි පුච්චන තැනක ගඳක් එක්ක. සිරිපාල ලන්තෑරම උස්සලා වටපිට බැලුවා. අන්න අරහේ සද්දයක් ඇහෙනවා. සිරිපාල එහෙම කිව්වා. එතකොටම ඈතින් ඇහුණා හරක් බෙල්ලක බඳින මිනි ගෙඩියක් හෙලවෙන සද්දයක්. ක්‍රීන් ගාලා. අන්න මගේ කළුවා. ඕකා ඔය මඩවලාස්සේ හිර වෙලාද කොහෙද? කියලා සිරිපාල ඉස්සර වුණා. ගුණේ පස්සෙන් ගියේ බුදු අම්මෝ කියාගෙන. දෙන්නත් එක්කම වෙල කෙරවලේ තියෙන පරණ අම්බලම හරියට කිට්ටු වුණා.
එතන මහ විශාල මාර ගහක් තිබුණා. ඇහෙනවද ඔය කුරුල්ලෝ කෑ ගහන හඬ? අර මිනිගෙඩි සද්දෙ එන්නේ එතනින්. සිරිපාල ලන්තෑරුම ඉස්සුවා. කවුද යකෝ මගේ හරක ලිහාගෙන ඉන්නේ? සිරිපාල කෑ ගැහුවා. එතකොටම දැකපු දේ නිසා ගුණේගේ කටට ඉබ්බෝ දැම්ම වගේ වුණා. ළමයිනේ, එතන හිටියේ හරකෙක් නෙවෙයි. මීදුම අස්සෙන් උස රූපයක් මතුවුණා. ඒක මනුස්සයෙක් වගේ. හැබැයි මනුස්සයෙක් නෙවෙයි. ඇඟේ හරක් ලොම් වගේ රෝම පිරීලා. ඔළුවේ අන්තට්ටුවක් වගේ දෙයක් තිබුණා. අතේ තිබුණේ මහා විශාල වේවැල් කෝටුවක්. ඒ රූපය ඉස්සරහා බිම දනගාගෙන හිටියේ සිරිපාලගේ වස්සා නෙවෙයි. ඒ වෙන කවුදෝ මනුස්සයෙක්. හැබැයි ඒ මනුස්සයා හිටියේ හරකෙක් වගේ හතර ගාතෙන්. කටේ තනකොළ මිටියක් ඔබාගෙන ඇස් දෙක උඩ දාගෙන හිටියා. ගුණේට කෑ ගහන්න ඕන වුණාට සද්දෙ පිට උනේ නෑ. සිරිපාලත් ගල් ගැහිලා වගේ බලන් හිටියා. බොලාට මම කියන දේ ඇහෙනවද? මේ ගමේ පන්සලේ ස්පීකර් සද්දෙ ඇහෙනවනේ බොලව්. හරි මම කතාව කියන්නම්කෝ. අර යෝධ රූපය, ඒ කියන්නේ ගොපලු යකා, අර බිම ඉන්න මිනිස්සයාගේ පිටට වේවැල් කෝටුවෙන් පාරක් ගැහුවා. ටාස් ගාලා සද්දයක් ආවා. ඒත් එක්කම අර මිනිස්සයා හරකෙක් වගේ උම්බෑ ගාලා කෑ ගැහුවා. තොපිට තණ්හාව. තොපි මගේ අඩවියට ආවේ මගේ අවසරයක් නැතුව. අනුන්ගේ දේට තණ්හාව. ගොපලු යකාගේ කටහඬ නිකන් ගොරවන වගේ ආවා. සිරිපාලට යන්තම් සිහිය ආවා. උඹ මගේ හරක හොරකම් කළා නේද කියලා සිරිපාල බය නැතුව ඇහුවා. ඒ වුණාට මොකද කට වෙවුල තමයි ඇහුවේ. මෝඩ මිනිහා. ගොපලු යකා හිමීට සිරිපාල දිහාට හැරුණා. ඒ ඇස් දෙක ගිනි අඟුරු වගේ රතු පාටයි. උඹේ හරක මේ භූමියේ හැම සතෙක්ක අයිති මට. උඹත් අද ඉඳන් මගේ පට්ටියට කියලා යකා hina වුණා. ඒ හිනාව නිකන් යකඩ තහඩු දෙකක් ඇතිල්ලෙනවා වාගේ හිරිකිත සද්දයක් බොලව්. එතකොටම අර බිම හතර ගාතෙන් හිටපු මිනිස්සයා ඔළුව ඉස්සුවා. ළමයිනේ, ඒ වෙන කවුරුත් නෙවෙයි. අවුරුද්දකට කලින් ගමෙන් අතුරුදහන් වුණ පිංචත් සිරිපාල වගේම හරක් හොරෙක්. පිංචගේ මූණ හරකෙක්ගේ වගේ දිගටි වෙලා කටින් සෙම බේරෙනවා. අයියේ දුවපන්. ගුණේ කොහොම හරි කට ඇරගත්තා. සිරිපාල අයියේ දුවපන්, ඕක ගොපලු යකා. සිරිපාල පස්සට අඩියක් තිබ්බා. ඒත් එක්කම ගොපලු යකා අතේ තිබුණු වේවැලෙන් පොළවට ගැහුවා. මුළු පොළවම හෙලවුණා. සිරිපාලගේ කකුල් දෙක මඩේරුණා. එන්නම එරුණා. මිනිහා කෑ ගහන්න හැදුවට කටින් සද්දයක් එන්නේ නෑ. ගුණේ දැක්කා සිරිපාලගේ ඇස් දෙක එළියට පැනලා දිව එළියට ඇවිල්ලා හරකෙක් වගේ වෙද්දි ගුණේට කරන්න දෙයක් තිබුණේ නෑ.
මිනිහා ලන්තෑරුම විසි කරලා පණ එපා කියලා දුවන්න ගත්තා. ගෙදර දුවගෙන ඇවිල්ලා දොර ජනෙල් වහගෙන බුදු පහන ළඟට වෙලා ගැහි ගැහි හිටියා බොලව්. පහුවදා උදේ ගම්මු එකතු වෙලා බලද්දි සිරිපාල ගෙදර නෑ. ගුණේට උණ ගැනිලා වචනයක්වත් කතා කරගන්ට බෑ. ගමේ කට්ටිය සිරිපාලව හොයන්න වෙල පැත්තට ගියා. අර මාරගහ යට තිබිලා සිරිපාලගේ සෙරෙප්පු දෙක විතරක් හම්බුණා. හැබැයි ඊට එහායින් තිබුණු මඩවලේ අමුතුම පාසටහන් වගේක් තිබුණා. හරක්කුර සටහන් එක්කම මනුස්ස අල්ලක සටහන්. ඒ විතරක් නෙවෙයි ළමයිනේ. එදා ඉඳන් අපේ ගමේ හරක් පට්ටිවලට රෑට අලුත් හරකෙක් එකතු වෙන්න ගත්තා. ඌ හරිම දරුණුයි. හැබැයි ඒ හරකාගේ ඇස් දෙක දිහා බැලුවාම හරියට සිරිපාලගේ ඇස් දෙක වගේමයි පේන්නේ. ඌ කෑ ගහන්නේ නිකන් මනුස්සයෙක් කඩනවා වගේ. වැඩිහිටියෝ කියන්නේ සිරිපාල දැන් ගෝපලු යකාගේ රෑපට්ටියේ වැඩකාරයෙක් වෙලා කියලා. තණ්හාව නිසා මනුස්ස ආත්මෙත් නැති කරගෙන සදා කාලෙටම යකාගේ කෝටු පාරවල් කාගෙන හතර ගාතෙන් යන්න වෙලා. ඉතින් දරුවනේ ඔය වෙල්ලි පැනලිවල තුම්මන් හන්දිවල රෑට තනියම යන්න එපා. විශේෂයෙන්ම අනුන්ගේ දේවල් වලට ආස කරන්න එපා. අර ඈතින් ඇහෙන මිනිගෙඩි සද්දේ ඇහෙනවද? අන්න තව ටිකක් කන් දීලා අහපල්ලා. ඒ සිරිපාල වෙන්න ඇති. අදත් රෑ ගොපලු යකාගේ වේවැලෙන් ගුටි කකා තනකොළ කනවා ඇති. දැන් යමන් ගෙවල් ඇතුළට දොරවල් තද කරලා වහගනිල්ල. ගොපලු යකාගේ අනසක වැටෙන වෙලාව හරි.